ඉතින් මට වෙච්ච අත්දැකීමක් එක්ක මට මෙන්න මේ දේ ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා. ඉතින් අපි දන්නවා අපේ බහුතරයක් පාසල් ළමුන් පොදු ප්‍රවාහන විදිහට භාවිතා කරන්නේ බස් එක එහෙම නැත්නම් කෝච්චිය. ඉතින් විශේෂයෙන් බස් වල එහෙම යද්දී මම දැකලා තියෙනවා අපිත් පොඩි කාලේ බස් වල ගියා. පොඩි කාලේ ඉඳන් දැනටත් යනවා. මම කියන්නේ පාසල් යන කාලේ බස් වල තමයි මම ගොඩක් ගියේ. ඉතින් බස් වල යද්දී අ ඉස්සර අපි දැන් එක්කෙනෙක් ඉඳගෙන ඉන්නවා නම් ඒ ඉඳගෙන ඉන්න කෙනාට අපේ බෑග් එහෙම අපි දෙනවා. අපි ඇත්තටම අපි නම් ඉස්කෝලේ යන කාලේ කිසියම් ඒ කියන්නේ පාසල් යන කෙනෙක් නැතුව පාසල් යන කෙනෙක් වුණත් එහෙම නැත්නම් වෙන වැඩිහිටියෙක් වුණත් ක්ලාස් යන කෙනෙක් වුණත් ඉඳගෙන ඉන්නවා නම් අපි එයාට අපි බෑග් එක දෙද්දි අනේ චුට්ටක් මේක ගන්න පුළුවන්ද තරහ නැතුව මේක ගන්න පුළුවන්ද කියලා නිකන් කාරුණික ඉල්ලීමක් කරලා තමයි බෑග් එක දෙන්නේ. බෑග් එක හරි මොකක් හරි අපේ අතේ තියෙන එකක් අපිට හිටගෙන ඒක රැගෙන යන්න බැරි නම් රාක්කයට දානත් උසමදිනේ පුංචි කාලේ. ඉතින් එහෙම වෙලාවට ඉඳගෙන කෙනෙක් අතට දෙනවා. දැන් උනත් එහෙමයි. ඒනට මම දකිනවා මෑත් එක්ක සහ අපි දැන් බස් වල යද්දී දැකලා තියෙන දේවල් අනුව තමයි කියන්න හිතුනේ මේක. දැන් අපේ ළමයි බහුතරයක් නෙමේ කීප දෙනෙක් වගේ දැකලා තියෙනවා. ඒක ඉඳගෙන ඉන්න කෙනාගේ වගකීමක් යුතුයකමක් කියලා හිතනවා. එහෙම නැත්නම් අපේ තියෙන අපේ අයිතිවාසිකමක් කියලා හිතනවා. ඉඳගෙන කෙනා අපේ යන පාර්සල් උස්සගෙන යන එක. ඒ කියන්නේ ඒක දෙන්නේ දඩාස් ගාලා ඉන්න කෙනා ගොඩක්කට දානවා. එහෙම නැත්නම් මේ කිසිම ඉල්ලීමක්වත් නැතුව මේ එයාගේ ඇඟට දානවා කිසිම ආචාරශීලීත්වයක් නැතුව. ඉතින් ඇත්තටම අපේ සංස්කෘතියත් එක්ක බලද්දි ඒක ඉතින් ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ අර ඉඳගෙන යන කෙනා කිලෝ ඕනි තරම් ගාණක් වුණත් උස්සගෙන යන්න කැමති වෙයි. අර කාරුණිකව අනිත් මේක ගන්න පුළුවන්. ඔයාලට කරදරයක් නැත්නම් මේක ගන්න පුළුවන්ද කියලා ඉල්ලීමක්වත් කරලා දෙනවනම් මම ගොඩක් පාසල් ළමුන්ගෙන් මේක දැක්කා. එයාලගේ බෑග් ලොකුයි, ඒ පැත්තට බරයි. ඒක ඇත්ත. ඒ වුණත් අපිට කාරුණිකව ඉල්ලීමක් කරන්න පුළුවන් ඉඳගෙන ඉන්න කෙනෙක්ගෙන් මේක චුට්ටක් ගන්න පුළුවන්ද කියලා. එතකොට ඒ කෙනා කවදාවත් බැහැ කියන්නේ නැහැ. ලෙඩෙක් නම් වෙන අමාරු ප්‍රශ්නයක ඉන්න කෙනෙක් නම් හැර ඒ වෙලාවෙක බැහැ කියන්නේ එයා ඒක රැගෙන යනවා. ඉතින් ඉතින් ඒ විදිහට ඒ ඉඳගෙන ඉන්න මනුස්සයාට අපේ පාර්සල් එක දෙද්දි අනේ චුට්ටක් මේක ගන්න පුළුවන්ද? අනේ චුට්ටක් මේක ගන්නවද කියලා කාරුණිකව ඉල්ලීමක් කරන එක හරිම වැදගත් කියලා මට හිතෙනවා. ඒ වගේම නැවත ඒ පාර්සල් එක ගද්දි අනේ ගොඩාක් ස්තුතියි. thank you so much කියලා හදවතින්ම කියන්න පුළුවන් නම් ඇත්තට මේක හරිම වැදගත්. ඒ වගේම ගොඩක් ඒක ආචාරශීලී. ඒ වගේ මේ මිනිස්සු අපිට කරන පුංචි හරි උදව්වට ඒක ගොඩක් ස්තුතිවන්ත වීමක් කියලා මම හිතනවා. ඒ වගේම එහෙම කියන එකෙන් අපේ වැදගත්කමත් පෙන්눔 කරනවා කියලායි මට හිතෙන්නේ. ඉතින් ගොඩක් පාසල් ළමුන්තර මම මේක දැක්කේ නැති නිසා මෙහෙම ෂෙයා කරගන්න ඕනෑකම තිබුණේ. අපි කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ අපේ මනුස්සකම ආචාරශීලීත්වේ නැත්තම්. පාසල් ළමුන් විතරක් නෙමෙයි ගොඩක් වෙලාවට වැඩිහිටියොත් මම මේක කරනවා දැකලා තියෙනවා. ඒ නිසා අපි දේශපාලඥයන් විතරක් බැන ඉඳලා වැඩක් නැහනේ. රටක් විදියට දියුණු වෙන්න නම් අපිත් හැදෙන්න ඕනි. අපි ආචාරශීලීත්වයේ විනය කියන එකත් අපි හදාගන්න ඕනි. ඉතින් ඔන්න මම බණ කිව්වා කියලා නම් හිතන්න එපා. මොකක් හරි ආදර්ශයක් ගන්න තියෙනවනේ වීඩියෝ එකෙන් ගන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. මොකද අපි හැදුනොත් තමයි මේ රට සමාජය හැදෙන්නේ. ඉතින් අදත් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදිහට දක්වන්න. ඒ වගේම හැදෙන්න ඕනි ළමයින්ටත් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.